හායි යාළුවෝ හැමෝටම ඉතින් සුබ දවසක්. මම ඉතින් අද The Cooking Corner ඉතින් අරගෙන ආවා ඔයාලට අලුත් වීඩියෝ එකක් ඕඩර්ස් ගත්ත රෝස් ඕඩර් එක වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. මම මුලින්ම බලන්න වීඩියෝ එක හොඳට පේනවද කොහොමද කියලා බලලා හායි කියලා. මොකද මම මේ වීඩියෝ එකකට වොයිස් කරන පළවෙනි අවස්ථාව. ඉතින් ඒකේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ හැම දෙයකම මුලින්ම ඉතින් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මම එහෙම ලොකුවට මේ දේවල් ගැන දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි. හැබැයි ඒ දේවල් ඉගෙනගෙන මගේ පුංචි බිස්නස් එකත් ඉස්සරහට අරගෙන යන්න තමයි මම මේ ගොඩක් උත්සාහ කරන්නේ. ඉතින් අපේ බිස්නස් එක ගැන කියනවා නම් ඒක The Cooking Corner නමින් තමයි තියෙන්නේ. ඒක ගොඩක් වෙලාට කරන්නේ මමයි හස්බන්ඩ්යි දෙන්නම තමයි. ඉතින් වැඩිපුරම එකේ කරන්නේ ඔය පොට් බිරියානි, ඒ වගේම රයිස් වර්ග, ඩෙවල් වර්ග, ඊට අමතරව රෝල්ස්, කට්ලට්, සෑන්ඩ්විච් වගේ දේවල් තමයි අපි දැනට කරගෙන යන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ උත්සව අවස්ථාවලට, එතකොට දාන ගෙවල් වලට, එහෙම නැත්නම් ඔයාලට ඕනම දෙයකට අපෙන් ඒ කියන්නේ මොනවා හරි කාගේ හරි බර්ත්ඩේ එකකට සර්ප්‍රයිස් කරන්න හරි ඒ දේවල් වලට කෑම මොනවා හරි ඉතින් උමනාවක් තියෙනවනම් ඔයාලට පුළුවන් අපෙන් ඕඩර් එකක් දාන්න. අපි ඉතින් සාමාන්‍යයෙන් ඩෙලිවර් කරන්නේ සේදුවාවට, කටුනායක, එතකොට ගම්පහ මේ පැත්තට යනකම් විතරයි. ඉතින් ඔයාලට පුළුවන් අපිට දවසකට කලින් මේ නම්බර් එකට ඕඩර් එකක් දාලා මේ අපෙන් ඒ ඕඩර් එක වෙන් කරගන්න. ඉතින් මම පළවෙනි පාර හැදුවේ රෝස් පොඩි ප්‍රමාණයක්. මොකද මගේ මේ රෝස් පටන් ගත්තේ මම අලුතින් මේ ළඟකදී. ඉතින් ඒකට ආව පළවෙනිම ඕඩර් එක තමයි මම අදුන්නේ. ඉතින් ඒක ඇත්තටම ගොඩක් රසයි කියලා කිව්වා කස්ටමර්. මොකද ඒ කස්ටමර් මගේ මේ ගෙවල් ළඟම කෙනෙක් තමයි. ඉතින් ඒ නිසා මට ඇත්තටම ගොඩක් සතුටුයි. අද ඒක ගොඩක් හොඳට මම මගේ උපරිමයෙන් කළා කියලා මම හිතනවා. ඉතින් ඒකේ කිසිම අඩුපාඩුවක් නැතුව මට දෙන්න ලැබිච්ච එක ගැන ඇත්තටම මම ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලගේ හැමෝගෙමත් තියෙන බිස්නස් ව්‍යාපාර හැම දෙයක්ම ඉස්සරහට දිනුවටම යන්න කියලා මාත් මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාව අහගෙන හිටියට මේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ස්තුතියි ගොඩක්. වගේම ඉතින් මම කැමතියි ඔයාලට පුළුවන් නම් මේ මගේ Facebook page එක follow කරලා YouTube එකත් subscribe කරලා පුංචි හරි උදව්වක් මට දෙනවා. මම ගොඩක් ආසයි කමෙන්ට් එකකින් හරි වැරදි හව අඩුපාඩු හරි මොනවාම හරි දෙයක් ඔයාලට හිතෙන දේක කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. බුදු සරණයි හැමෝටම.